හරි. අපි යමු ළමයි මේ භාෂ්මිකතාව විචලනය ගැන කතා කරන්නේ. හරිද? ආම්ලිකතාවයෙන් ආවෙ නැතු භාෂ්මිකතාවයෙන් එනවා. හරිනේ. ගිය අවුරුදු ඉස්සර නම් දැන් 2019ට කලින් වගේ නා ආම්ලිකතාවෙනුත් එකක් කරනවා භාෂ්මිකතාවෙනුත් එකක් කරනවා සමහරක් අවුරුදු වල. හරිද? දැන් ගොඩක් දුරට දෙකෙන් එකක් තමයි එන්නේ. හරිනේ. අපි බලමු භාෂ්මිකතාව විචලනය. අපි භාෂ්මිකතාවය දැන් ඕගනික් වලදී ආම්ලිකතාවය කතා කරේ H+ නිදහස් කිරීමේ පහසුව. භාෂ්මිකතාවය කියලා කතා කරන ළමයි ප්‍රධාන වශයෙන්ම භාෂ්මිකතාවය විදිහට කතා කරන්නේ අපි භාෂ්මිකතාවය විදිහට සලකන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීම නැත්නම් ඉලෙක්ට්‍රෝන දායක කිරීමේ හැකියාව. වෙනවද? ප්‍රධාන වශයෙන්ම ඉලෙක්ට්‍රෝන දායක කිරීමේ හැකියාව තමයි සලකන්නේ. ඊට අමතරව H+ ලබා ගැනීමේ පහසුවත් හිතනවා ඒක ග්‍රීනාඩ් වලට විතරයි අදාළ වෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් අපි හිතන්න ඕනේ මොකද්ද? H+ ලබා ගැනීමේ පහසුව ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමේ පහසුව කියන කතාව. හරිද? හරි. එතකොට මේ තියෙන පොදු විචලනය. මේ තියෙන්නේ ඕගනික් වල පොදු විචලනය භාෂ්මිකතාවය. හරිද? අපි කියනවා දැන් ආම්ලික සංයෝගය උදාසීන සංයෝගයි කොහොමත් මීට වඩා භාෂ්මිකතාව අඩුයි. අපිට ප්‍රධාන වශයෙන් භාෂ්මික සංයෝග හතරයි ඉන්නේ. ඒ තමයි ඇමයිඩ, ඇනිලීන, ඇමීන සහ ග්‍රීනාඩ්. අපිට පේන මේ මොකද්ද? ගොඩාක් වැඩි ග්‍රීනට් කියලා දාලා තියෙනවා. ඇයි? ළමයි සමස්ත කාබනික රසායනයේ භාෂ්මිකතාවය වැඩිම සංයෝග වෙන්නේ ග්‍රීනට් ප්‍රතිකාරකය. භාෂ්මිකතාවය වැඩිම සංයෝග වෙන්නේ ග්‍රීනට් ප්‍රතිකාරකය. ඇයි එහෙම කියන්නේ? අපි සාමාන්‍ය භාෂ්මිකතාවය වැඩි කියලා සලකන්නේ ඇමීනනේ. මේ ග්‍රීනට්ට පුළුවන් කමක් තියෙනවා ඇමීන වලින් පවා H+ අරගන්න. ඒ කියන්නේ ග්‍රීනාඩ්ගෙන් පස්සෙන් ඉන්නේ ඇමීන එයාගෙනුත් H+ ගන්න පුළුවන්. ඌ භාෂ්මය උගෙනුත් H+ ගන්න පුළුවන්. භාෂ්ම වලින් H+ ගන්න බැහැ. සාමාන්‍ය භාෂ්ම කියන්නේ H+ ගන්න කට්ටියනේ. ඒතර මේ භාෂ්මික සංයෝග වලින් පවා H+ ගන්න පුළුවන් ප්‍රබල භාෂ්මික සංයෝගය තමයි ග්‍රීනාඩ් කියලා කියන්නේ. සමස්ත කාබනික රසායනයේ භාෂ්මික සංයෝගය ග්‍රීනාඩ්. ඊට පස්සේ මේ තියෙන කතාව. ඇමීන වලින් පවා මෙයාට H+ ලබාගෙන ඇල්කේන බවට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු දැන් එක එක්කෙනාගේ භාෂ්මිකතාව විචලනය ගැන කතා කරන්න. දැන් ඇයි ඇමයිඩ මෙච්චර භාෂ්මිකතාවය අනිත් තුනේ කට්ටියට අඩු උනේ? මේකට හේතුව ළමයි මේ ඇමයිඩ කියන්නේ මෙයානේ. මෙයා. ඔයාට පේන මේ නයිට්‍රෝජන් මත ලස්සනට එකසර ජෝඩුවක් තියෙන්න ඕනනේ. එකසර ජෝඩුවක් තියෙන්න ඕනේ. හැබැයි අපිට ඔහොම තියෙනවා කියලා පෙවුනට මෙයාගේ සංප්‍රයුක්තතාවය සලකද්දී මේ එකසර යුගල මෙහාට විස්තරගත වෙලා මෙයත් එක්ක සංප්‍රයුක්ත ව්‍යුහයක් නිර්මාණය වෙනවා. ওই විදිහට සංප්‍රයුක්ත ව්‍යුහයක් නිර්මාණය වෙනවා. දැන් බලන්න මේ සංප්‍රයුක්ත ව්‍යුහය තුල නයිට්‍රෝජන් මත එකසර තියෙනවද? නයිට්‍රෝජන් මත එකසර තියෙනවද? නයිට්‍රෝජන් මත එකසර නැහැ. ඒ කියන්නේ මෙයා ගාව මේ පේන්න තියෙන එකසර යුගල මෙයා සැරෙන් සැරේට මාරු කරගන්නවා. ඒ කියන්නේ මෙයා ගාව ස්ථීරම එකසර යුගලක් තියෙනවද? නයිට්‍රෝජන් මත නැහැ. අනේ නිසා මෙයාගේ එකසර යුගල දායක කිරීමේ හැකියාව ඉතාමත් අඩුයි. තේනවද? වේලාවකට තියෙන වේලාවකට නැහැ. වේලාවකට තියෙන වේලාවකට නැහැ. ඒතර මෙන්න මේ සංප්‍රයුක්ත ආචරණයේ ප්‍රබලත්වය නිසා මෙයාගේ තමයි ළමයි භාෂ්මිකතාවයේ අඩුම වෙන්නේ. භාෂ්මික සංයෝග අතරින් භාෂ්මිකතාව අඩුම වෙන්නේ මෙයාගේ. තේරෙනවනේ? ඊට පස්සේ ඇනිලීන්. ඇනිලීනුත් ඔය වගේ තමයි. හරිද? ඇනිලීන් හි නයිට්‍රෝජන් මත පවතින එකසර යුගලද බෙන්සීන් වලේ සක්‍රිය කිරීමට දායක වන නිසා භාෂ්මිකතාවයේ සාපේක්ෂව අඩුයි. තමයි ඇනිලීන කියන්නේත් ප්‍රබල සක්‍රිය කාරකයක් නේ. එයා ප්‍රබල සක්‍රිය කාරකයක් නේ මෙන්න මේ නිසා. මෙතන නයිට්‍රෝජන් මත තියෙන එකසර යුගලක්. මේ එකසර යුගල මෙයා මේ පැත්තට දායක කරලා මේ ඉලෙක්ට්‍රෝන වලය තුල විස්ථානගත කරනවා. හතර වටේ යවනවා. මෙන්න ඔය විදිහට නයිට්‍රෝජන් දැන් මත ධන ආරෝපණයක් තියෙනවා. දැන් මෙතනින් ගලවන් ආපු එකසර යුගල මෙතන. මේ ටිකට මුකුත් තුන්නේ නැහැ. ආයමත් දැන් මෙතන මයිනස් වෙනවා. ආයම මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනින් මෙහාට ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා. ඔය විදිහට අපි ළමයට මතකයි මෙයා සංප්‍රයුක්ත ව්‍යුහාචරණයක් දක්වනනේ. සංප්‍රයුක්තතා ආචරණයක් දක්වනවා. එතකොට දැන් නයිට්‍රෝජන් මත එකසර යුගල තියෙනවද දිගටම? එකසර යුගල තියෙනවද නැහැ? ආයම මෙයා සැරින් සැරේ මොකද කරන්නේ? මේ එකසර යුගල සැරින් සැරේ තමන්ගේ වලය තුල හරියට මෙහාට යවනවා. එතකොට නයිට්‍රෝජන් මත එකසර යුගලක් නැත්නම් එයාගේ නයිට්‍රෝජන්ට දායක කරන්න කියලා ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ මෙතනනේ. දායක කරන්න කියලා ඉලෙක්ට්‍රෝන යුගල් මෙතන නැහැ. හරිනේ?
එයා ගාව දායක කරන්න තරම් ඉලෙක්ට්‍රෝන වලක් නැහැ. මොකද එයා ඉලෙක්ට්‍රෝන වල 4 වටේ යවනවා. තේරෙනවද? එතකොට පේන මේ තින්නේ ඇනිලීන වල සංප්‍රයුක්ත ව්‍යුහ 5. මේ සංප්‍රයුක්ත ව්‍යුහ 5න් තුනකම මේකෙත් නැහැ. තුනකම නයිට්‍රෝජන් මත එකසරු ගල නැහැ. දෙකක විතර නයිට්‍රෝජන් මත එකසරු ගල තියෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මෙතනත් මොකද්ද නයිට්‍රෝජන් මත එකසරු ගල තියෙන එක කියන්නේ තියෙනවයි කියලා කියන්න බැරි තරම්. ඒ නිසා එයා මෙයාගේ ඉලෙක්ට්‍රෝන දායක කිරීමේ හැකියාවත් ඉතාමත් අඩුයි. හැබැයි අපි ළමයි හොඳට මතක තියාගන්න බෙන්සීන් වලයක් තුල තියෙන සංප්‍රයුක්ත ආචරණයට වඩා මෙන්න මේ කාබොනයිල් නැත්නම් C ඩබල් බොන්ඩ් O අතර තියෙන සංප්‍රයුක්ත ආචරණය ප්‍රබලයි. ගොඩක් ප්‍රබලයි. අන්න ඒ නිසා තමයි මෙයාගේ ආම්ලිකතාවය ඇමයිඩ වල ආම්ලිකතාවය ඇනිලීන වලටත් වඩා අඩු වෙන්න හේතුව. තේරෙනවද? සංප්‍රයුක්ත ආචරණයේ ප්‍රබලත්වය. මේකට වඩා මේක ප්‍රබලයි. නිසා අවස්ථා දෙකේදී නයිට්‍රෝජන් මත තියෙන එකසරු ගල මේ කටිය හංග ගන්න. ඊට පස්සේ අපි අර පීනෝල ගැන කතා කරා වගේ. දැන් අපි කිව්වනේ එකසරු ගල දෙන්න හැකියාව වැඩි වෙනකොට ආම්ලිකතාව වැඩි වෙනවා කියලානේ. ඔව්. ඒතර අපි කියනවාමයි ඇනිලීන්හි බෙන්සීන් වලට සක්‍රිය කාරකයක් බැඳලා ඉන්නවා නම් බාෂ්පීකතාව වැඩි වෙනවා. වික්‍රිය කාරකයක් බැඳලා ඉන්නවා නම් බාෂ්පීකතාව අඩු වෙනවා. අර කියන්නේ අනිත් පැත්ත. ඒ බාෂ්පීකතාව වැඩි වෙන්නේ. අපි ගත්තොත් මෙහෙම සක්‍රිය කාරකයක් ඉද්දී මේ සක්‍රිය කාරකේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තල්ලු කරද්දී මෙහෙනුත් ඉලෙක්ට්‍රෝන තල්ලු වෙලා මේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න තියෙන හැකියාව වැඩි. එකසර ඉලෙක්ට්‍රෝන දායක කිරීමේ හැකියාව වැඩි. එතකොට බාෂ්පීකතාව වැඩි වෙනවා. වික්‍රිය කාරකයක් ඉද්දී වික්‍රිය කාරක කරන්නේ ඉලෙක්ට්‍රෝන අදින එක. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිද්දී මේ නයිට්‍රෝජන් මත තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදිලා තියෙනවා. එතකොට මෙයාගේ ඉවත් වීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා අපි කියනවා සක්‍රිය කාරකයක් බෙදලා තියෙද්දී ඉලෙක්ට්‍රෝන දෙන්න පුළුවන් හැකියාවවත් බාෂ්පීකතාවය වැඩි වෙනවා. වික්‍රිය කාරකයක් බෙදලා ඉද්දී බාෂ්පීකතාවය අඩු වෙනවා. ඒ නිසා අපි මේ කට්ටියට පොදු විචරණයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ වගේ ඇනිලීන් වලට වඩා බාෂ්පීකතාවය අඩුයි නයිට්‍රෝ නැත්නම් වික්‍රිය කාරකයක් සම්බන්ධ වෙලා ඉද්දී. මේ වික්‍රිය කාරකයේ බැඳලා තියෙන ස්ථානය අනුවත් ඒක වෙනස් වෙනවා. ඇයි? අපි කියලා තියෙනවා පැරා ස්ථානට කරන්න පුළුවන් බලපෑම වැඩිනේ. එතකොට මෙයා පැරා ස්ථාන සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ වික්‍රිය කාරකත්වය තවත් වැඩි. ඉලෙක්ට්‍රෝන ප්‍රබලව අදින්න පුළුවන්. පොහොසත්ම තැනින් අදින්න පුළුවන් එයාට. ඊට මේ ඇනිලීන් වලට වඩා සක්‍රිය කාරකයක් සම්බන්ධ වෙලා ඉද්දී එයාගේ බාෂ්පීකතාව වැඩි වෙනවා. මොකද මේ CH3 කාණ්ඩ කියන ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ මේ කටි ඉලෙක්ට්‍රෝන මෙතන තල්ලු කරනවා. ඒකිනුත් පැරා ස්ථාන සම්බන්ධ වෙලා තියෙනවා නම් බාෂ්පීකතාවය තව දුරටත් වැඩි. මොකද ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැන ඉඳන් එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු කරන්න. එතනම ඇනිලීන වල පොදු විචලනය වෙන්නේ ඕක. ඊට පස්සේ අපි යනවා ඇමීන ගැන. ඇමීන ගත්තට පස්සේ ඇමීන සැලකීමේදී නයිට්‍රෝජන්ට සම්බන්ධ වී ඇති ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ ගණන වැඩි වෙන විට ආම්ලිකතාව වැඩි වෙනවලු. ඔව්. අපි කිව්වා පුළුවන්කමක් තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන දෙන්න. ඉලෙක්ට්‍රෝන දෙන්න පහසුව වැඩි නම් බාෂ්පීකතාව වැඩි. හරිනේ? අපි හිතුවොත් ප්‍රාථමික ඇමීනයක් සහ ද්විතීයික ඇමීනයක් මේ. ප්‍රාථමික ඇමීනයක් සහ ද්විතීයික ඇමීනයක් ගත්තොත් මේ ඉන්නේ ප්‍රාථමික ඇමීනයක්. මේ ඉන්නේ ප්‍රාථමික ඇමීනයක්. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ එකයි තියෙන්නේ. හරිද? මේ ද්විතීයික ඇමීනයක්. යාට ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ දෙකක් තියෙනවා. දැන් බලන්න වෙන වැඩි. දැන් මේ R කාණ්ඩෙන් මෙහාට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තල්ලු කරද්දී මෙයාගේ ගලවා යන්න තියෙන හැකියාව වැඩිනේ. ගලවා යන හැකියාව වැඩි. දැන් මෙතනදී R කාණ්ඩ දෙකක් මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒතර R කාණ්ඩ දෙකක් මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරද්දී මෙයාගේ ඒ ගැලවිලා යන හැකියාව තවත් වැඩි. හරිද නේද? ඒතර මෙතනදී අර ඉලෙක්ට්‍රෝන හංග ගන්න නැති නිසා අනික් කට්ටියට වඩා බාෂ්පීකතාව වැඩි. තේරෙනවද? ඒ වගේම තමයි R කාණ්ඩ ගණන වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ ගණන වැඩි වෙනකොටත් අපිට කියන්න පුළුවන් බාෂ්පීකතාව වැඩි වෙනවා කියලා. තේරෙනවද? දැන් ওই විදිහට ගත්තොත් තෘතීයික ඇමීන වල තමයි වැඩිම වෙන්න ඕනේ. තෘතීයික ඇමීන වල තමයි වැඩිම වෙන්න ඕනේ. හැබැයි අමුතු කතාවක් කියනවා. දැන් තෘතීයික ඇමීන කියන්නේ මෙන්න මේවා කියන්නේ. තෘතීයික ඇමීනක් කියන ඒවා කියන්නේ මම මේ සරලම තෘතීයික ඇමීන අඳින්නේ. මේ තෘතීයික ඇමීන ගත්තට පස්සේ මේ තෘතීයික ඇමීනේ මේ එකසර යුගල එක කවර් වෙලා වගේලු ඉන්නේ ඔන්න ඔය වගේ. මේ CH3 කැලේ ඔහොම
මේ CH3 කෑල්ල ඔහොම මේ CH3 කෑල්ල ඔහොම ඔන්න ඔය විදිහට කවර් වෙලාලු තියෙන්නේ. ඒතර දැන් මේ හරියෙන් ධන ආරෝපිත කෙනෙක් යනවා නම් එයාට මේක සිරු කරලා පේනවද? නැහැ. ඒක සිරු කරලා කවර් වෙලා තියෙන්නේ නේ. ඒතර මෙයාට ඉලෙක්ට්‍රෝන දාය කිරීමේ හැකියාවක් වැඩිද? නෑ. අපි කියනවා ළමයි මේ ත්‍රිමාන අවහිරතාවය මේ වටපිටාවෙන් වහකට පිට ත්‍රිමාන අවහිරතාවය හේතුවෙන් මේ තෘතීක ඇමීන වල ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. අපි කියනවා ප්‍රාථමික ඇමීනයකටත් වඩා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ මෙයාගේ භාෂ්මිකතාවය ප්‍රාථමික ඇමීනයකටත් වඩා අඩුයි. තේරෙනවද? හරි. ඊට පස්සේ අපි පොදුවේ ගත කරමු පොදු විචරණයක් මේ කට්ටියන්ට. පොදු විචරණයක්. අපි කිව්වා භාෂ්මිකතාව අඩුම වෙන්නේ ඒමයිඩ වල. ඒමයිඩ වලට වඩා ඇනිලීන් වල. ඇනිලීන් වලත් අඩුම වෙන්නේ ඇනිලීන් වලට වික්‍රියකාරකයක් සෙට් වෙලා ඉද්දි. ඊට වඩා ඇනිලීන් වල වැඩි. ඊට වඩා ඇනිලීන් වලටත් වඩා වැඩි ඇනිලීන් වලට සක්‍රියකාරකයක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් සක්‍රියකාරකයක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපි කියනවා මේකටත් වඩා ඇමෝනියම් ගෑස් එකේ වැඩි. ඇමෝනියා කියන්නේ නිකන් ප්‍රාථමික ඇමීනයක් වගේ. ඇමෝනියා ගෑස් එකේ වැඩි. ඇමෝනියා ගෑස් එකට වඩා තෘතීක ඇමීන වල වැඩි. තෘතීක ඇමීන වල වැඩි. තෘතීක ඇමීන වලට වඩා ප්‍රාථමික ඇමීන වල වැඩි. ප්‍රාථමික ඇමීන වල වැඩි. ප්‍රාථමික ඇමීනටත් වඩා ද්විතීක ඇමීන වල වැඩි. ද්විතීක ඇමීන වල වැඩි. ඒතර මේ සංයෝග සෙට් එකෙන් වැඩිම කෙනා ද්විතීක ඇමීනය. හැබැයි මේ ඔක්කොටම වඩා කාගේද? ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයේ වැඩි. තේරුණානේ? ඔක තමයි පොදු විචරණය. එතනින් භාෂ්මිකතාව කියන සරල කොටසක් ඉවරයි.